අද ශ්‍රී ලංකාවට විශේෂ දිනයක්. ඒට හේතුව සීහෙලයා යනු ලොව ආදිතම වාසියා බවත් ඔහු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල් වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතම වාසියා බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී අද දින පැවති රැස්වීමේදී හෙළි වුණා. වර්තමානයේ ඒ සීහලයාගේ ආදිතම වාසී ජාතික අනන්‍යතාවය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇත. එසේ වී ඇත්තේ 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය යටත් පාලනය විසින් ඉන්දීය උපමහද්වීපයේ සිටියම විකෘති කිරීම නිසා බව වැඩිදුරටත් එහිදී හෙළි විය. නව ලෝක දර්ශනයක්ම ලොව ස්ථාපිත කිරීම සඳහා ලෝකයේ පාරම්පරික දැනුම් පද්ධති විනාශ කිරීමට දරපු බ්‍රිතාන්‍ය යටත් විජිත වෑයම නිසා ලොවට දායාද වුණු තවත් අයහපත් ප්‍රතිඵලයක් බවත් හෙළි වුණා. වසර 40ක් පුරා ලෝ පුරා ඇවිද යමින් පැරණි සෙල්ලිපි පුස්කොළ පොත් කියවමින් සුවිශේෂී ගවේෂණයක යෙදුණු කිහි කල ශ්‍රී ලංකාවේ මාකෝ පෝලෝය නමින් විරුදාවලිය ලත් වර්තමානයේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික භික්ෂුවක් වන ක්ලෙප්පේ අරියමග්ග හිමියන් විසින් අද දින නූල් බෝලයක් මෙන් පැටලී තිබූ මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ හමුවේ මනාව නිරාකරණය කරමින් ලොවට පෙන්වා දුන්නා. Mr. President, today I bring to light a grievous human rights violation originating from the British colonial era in Asia, starting in 1836. The historic transgression continues to profoundly impact us, posing a threat that persists without proper resolution. Colonial manipulation of historical records and the deliberate alteration of ancient atlases of Indian subcontinent have methodically erased our ethnic and religious identities. As a descendant of the ancient Sinhala race, which is one of the oldest indigenous race of this planet, I personally confront erase of our genuine heritage. The narrative closely label us as immigrants within our own lands, resulting from colonial tampering with geographical maps, where Dambadiva, the ancient state, which is also the genuine birthland of the Buddha, was erroneously marked with Indian subcontinent. However, our exhaustive research firmly established Dambadiva Buddha's sacred homeland within the present-day Sri Lanka's border, unequivocally asserting our rightful claim. Despite these clear findings, British colonial fabrication and their enduring legacy through post-colonial narratives persist, obliterating our ethnic identity and the genuine lineage of the Buddha. Effort to seek redress through legal channel of Sri Lanka and the UK have been systematically rebuffed, epitomizing ongoing colonial insolence and stark refusal for reconciliation. We Aryakammatthana demand the UNHRC intervene to correct these historical misinterpretations, standing not in supplication but in rightful demand for the rectification of our Tranist heritage and ethnic identity. Thank you, Mr. President. මෙම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීම සඳහා ඉන්දීය උපමහද්වීපයේ සිටියම 1815ට පෙර තිබුණු සිතියම් අනුසාරයෙන් නැවත නිවැරදි කළ යුතු බවට කරුණු පෙන්වා දුන්නා. මේ සඳහා ලෝක මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානය යොමු අතර ලෝක ඉතිහාසයේ නැවත ලියවෙන මෙම ඓතිහාසික කර්තව්‍යයට ජාති ආගම් බෙහෙදයකින් තොරව දැඩි ලෙස කැපවී කටයුතු කිරීමට රටවල් ගණනාවකම මානව හිමිකම් ක්‍රියාකාරීන් අද එකඟ වුණා. අපේ අපිට අද ඔබ වහන්සේ එක්ක කරන සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වුණා. මොකක් සම්බන්ධද ඔබ වහන්සේ කතා කරන්නේ? අද මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙලා අපි ඉදිරිපත් කරා මේ අවුරුදු 188ක් තිස්සේ අපේ රටේ පැවති අපි අහුවෙලා හිටපු උගුලක්. එහෙම නැත්නම් අපි මේ රැවටිලා හිටපු අපේ අනන්‍යතාවය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කිරීම තමයි අපි කරේ. ඒ උගුලින් නැත්නම් ඒ බොරුව අපි අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේට නිල වශයෙන් ඔප්පු කරලා පෙන්නවා. නිල වශයෙන් මේ කරුණු දැනුම් දුන්නා. ඒ වගේම මේට පෙර විශාල වශයෙන් කටයුතු කරා තවත් ගොඩක් සංවිධාන එක්ක සහ එක්සත් ජාතීන් සංවිධානයේ විශේෂ නියෝජිතවරු එක්ක සාකච්ඡා කරලා අපි ඉදිරියට මේ නියම අනන්‍යතාවය සිංහලයාගේ නියම ජාතික අනන්‍යතාවය නිවැරදි කරන්න, ඒ වගේම අපේ බුදුවරුන්ගේ ඍෂිවරු ඉපදුණු ඒ දඹදිව නිවැරදි පිහිටීම පෙන්වා දෙන්න අපි අද කටයුතු කරා. ඒ වගේම එක්සත් ජාතික සංවිධානයේත් අපිට විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. අපි අද විශේෂ අවස්ථාවක් මට එක්සත් ජාතික සංවිධානයේ
55 වෙනි මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙලා ඒ කරුණු නිල වශයෙන් දැනුම් දීමට මට අවස්ථාව ලබා දුන්නා. මම මේ අවස්ථාව අරගෙන ඒ කරුණු දැනුම් දුන්නා. ඒ කරුණු දැනුම් දුන්න විතරක් පමණක් නෙවෙයි අපි ඉදිරියට මේක නිවැරදි කිරීමේ කටයුතු එක්සත් ජාති සංවිධානයේ විසින් පත් කරන විශේෂ කමිටුවක් මගින් ගවේෂණය කරලා මේ නිවැරදි කිරීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සීහලය යනු තම මුල්බිමේ තාමත් ජීවත් වන ලොව ආදිතම වාසියා බව දැන ගැනීමට ලැබීම අප සියලු දෙනාටම මහත් අභිමානයක්. ඒ අභිමානය නැවත නොමැකෙන ලෙස දම්සක්වල ගල ලිවීමේ මෙහෙයුම ජිනීවා නුවරින් අරියකම් මට්ටාන සංවිධානය අද ආරම්භ කළා. එය 1815 සිට අද දක්වා යටත් විජිත වැසියන් ලෙස ජීවත් වන සීහලයාගේ සැබෑ නිදහස් සටනේ ආරම්භයයි. ස්වාමීන් වහන්සේ අපි දැක්ක අද මේ එක්සත් ජාතික සංවිධානයේ සැසිවාරයට ඔබ වහන්සේ සහභාගී වෙමින් සඳහන් කළා මේ ඉන්දියානු උපමහද්වීපයේ සිටියමේ වෙනස් කිරීමක් ගැන. මොකක්ද මේ වෙනස් කිරීමට ලක් කළා තියෙන සිටියමේ? ඇත්තටම මේ ඉන්දියන් උපමහද්වීපයේ සිටියමේ මේ පැරණි නගර ලකුණු කරලා තියෙන්නේ වෙනස් කරලා ඒක විකෘති කරලා වෙනත් ස්ථානවල ලකුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහෙම කිව්වොත් දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ඔය සිව්හෙලය කියලා තියෙන්නේ මේ කඳුරට ඉඳලා උඩ ඉඳලා පටන් අරගන්න ගංගා හතරකින් පහතට ගලා හෙළන ගංගා හතරකින් බෙදෙන හෙළ හතරක්. ඒ කියන්නේ පල්ලම් හතරක්. ඒ හතරට තමයි සිව්හෙලය කියන්නේ. ඒකට සිව්හෙල දීප කියලාත් කියලා තියෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ සිව්හෙල දීප කියපු ඒ රාජ්‍යයන් හතර එක රාජ්‍යයක් බවට පත් වෙනවා 1815 බ්‍රිතාන්‍යයට යටත් වුණාම. දැන් අපි මුළු ලංකාදීපයේම අද එක රාජ්‍යයක් විදියට පිළිගත්තත් බුදුන්ගේ කාලේ මේක දඹදීප, ලංකාදීප, ගිරිදීප, කුරුදීප කියලා හතරක්. මෙන්න මේ දඹදිව කොටස ඉඳලා මේ ලංකාදීප කොටසට තමයි මේ ඓතිහාසික ගමන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විජයාගමනය, බුදුන් තුන්වරක් වැඩවීම, මහින්දාගමනය සහ දක්ෂිණ බෝධිසාඛාව වැඩවීම කෙරෙලා තියෙන්නේ මෙන්න මේ දඹදිව කියන කොටසේ ඉඳලා මෙන්න මේ ලංකාදීපෙට. මේ ඓතිහාසික ගමන් තමයි ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවා කියලා වැරදි විදිහට අර්ථකථනය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ සිටියමේ තියෙන වැරැද්ද. එතකොට මේ සිදුවෙලා තියෙන වැරැද්ද තමයි මේ සූන් 1 කියන කලාපයේ තියෙන පිහිටලා තිබුණු ඓතිහාසික නගර මේ සූන් 2 කියන කලාපේ ලකුණු කරලා තියෙනවා. මේ සූන් 2 කියන කලාපේ තිබුණු ඓතිහාසික නගර අරගෙන ගිහිල්ලා මේ ඉන්දියාවේ බිහාරේ මේ සූන් 3 කියලා ලකුණු කරලා තියෙන කලාපේ ලකුණු කරලා තිනවා. ඔන්න ඕක තමයි මේ සිටියමේ තියෙන වැරැද්ද. එතකොට මේක නිවැරදි වෙන්න නම් මේ සූන් 3 කියන එකේ සූන් 2 කලාපේ ලකුණු වෙලා මේ සූන් 2 කියන කලාපේව සූන් 1 කියන කලාපේ ලකුණු වුණාම මේ විදිහට සිටියම නිවැරදි කරපුවාම මේ සිටියම නිවැරදි වෙනවා. ඒ නිවැරදි වුණාම මේ සියලුම ඓතිහාසික කරුණු නිවැරදි වෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි සිංහලයා ලෝකයේ ඉන්න ආදිතම වාසියා බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ සිටියම නිවැරදි කරගත්තාම සිංහල ජාතිය අනන්‍යතාවයත් බුදුහාමුදුරන්ගේ ජාතික අනන්‍යතාවයත් යනාදී සියලුම නිවැරදි අනන්‍යතාවය ඊටාම පැහැදිලිව නිවැරදි වෙනවා. එතකොට මේ තියෙන ජාතික ප්‍රශ්න සහ මේ වැරදි අවබෝධයන් සියල්ලම දුරු වෙනවා. එදා මෙදා තුර මේ අහස පොළව අතර පණනල ගැසුණු සත්‍යර්වාවයට නැවත පණ දෙන්නට අරියකම් මට්ටහන අප සමග එක්වන ලෙස සක්වල පුරා වෙසෙන සැබෑ හෙළයන්ට මෙයින් ආරාධනා කරමු.